හායි ගයිස් සුබ දවසක් කියලා ඔයාලා පිළිගන්නවා. මම අද ඔයාලට මගේ වැදගත්ම දෙයක් පෙන්වන්න යන්නේ. මම දැනට ඇවිල්ලා රුමේනියාවට ඇවිල්ලා අවුරුදු 2යි මාස 9ක් ගත වෙලා ඉවරයි. මම මේ වෙනකොට රුමේනියාවේ මටම කියලා ඇපාර්ට්මන්ට් එකක් අරන් තිනවා. දැන් මම ඒකට යන ගමන් ඉන්නේ. අපි බලමු ගිහිල්ලා ඒක මොන වගේ තැනක්ද කියලා. ඔන්න මම දැන් ආවා මට ගෙදරට අවශ්‍ය පොඩි බඩු ටිකක් ගන්න. මම තාම එහි පදිංචියට ගිහිල්ලා නැහැ. සාමාන්‍යයෙන් රුමේනියාවේ ඇපාර්ට්මන්ට් එකක් ගද්දී අපිට ලොකු බඩු ගන්න දෙයක් නැහැ. අපිට අවශ්‍ය පොඩි බඩු තමයි ගන්න තියෙන්නේ. මගේ කෑම හදා ගන්න තියෙන පොඩි භාජන ටිකක් ගන්න තමයි මම අද යන්නේ. පිහියක්, පොඩි භාජනයක්, කටින් බෝඩ් එකක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි දැන් ගන්න යන්නේ. ලංකාවේ වගේ ඇඳවල්, කබඩ්, ගෑස් කුකර් ඒ වගේ දේවල් උස්සන් යන්න දෙයක් නැහැ. මෙහි ගියක් ගද්දි අපිට හැමදේමත් එක්ක තමයි ඒව දෙන්නේ. අපි අන්තිමේදී ඒවට වෙච්ච ඩැමේජ් වලට අපි ඒවා ගෙවලා යන්න ඕනේ මෙහි. ඒවා පරිස්සමෙන් පාවිච්චි කරන්නත් ඕනේ. සාමාන්‍යයෙන් යුරෝපයේ දැන් ඒසියන් කන්ට්‍රි වලට ඇපාර්ට්මන්ට් දෙනවා අඩුයි. ඒ අපේ මිනිසුන්ගේ තියෙන හැසිරීමත් එක්ක තමයි ඒවා කඩලා බිදලා දානවා. ඒවල සාමාන්‍ය සද්ද බද්ද වලට මෙයාලා කැමති නෑ. ඒ වගේ දේවල් එක්ක පොඩ්ඩක් මෙහි ඇපාර්ට්මන්ට් එකක් ගන්න ටිකක් අමාරුයි. මම මේක ගත්තේ මාස 2ක් වගේ හොයලා තමයි. මෙන්න මෙතනදී මට හම්බුණා මට අවශ්‍ය කරන සාමාන්‍ය රයිස් එකක් එහෙම හදාගන්න පුළුවන් එකක්. ඒක නිසා මම ඒක තෝරගෙන මම ඒක ගත්තා. ඒක ඩිස්කවුන්ට් දාලා තිබ්බේ ලේ 30ක් වෙන එක ලේ 19කට දාලා තිබ්බා ඒක. රුමේනියාවේ මම දකින තවත් හොඳක් තමයි කලර් ලයිට් නැති ඕනම පාරමාරු වෙන සුදු ඉරක් ළඟ හිටගෙන හිටියත් එයාලා වාහනේ ස්ලෝ කරලා මොන තරම් හදිසියක් තිබ්බත් ඒ කෙනාට පාරමාරු වීමට ඉඩ දෙනවා. ඒක මම දකින තවත් හොඳක්.
ඔන්න එහෙනම් මම ප්ලේස් එකට ආවා. මෙන්න මේ වගේ මගේ ඇපාර්ට්මන්ට් එකේ ඉස්සරහා කට්ටියට පොඩ්ඩක් රෙස්ට් කරන්න පාර්කයක් එහෙම තියෙන ලස්සන දෙනා. මේ දවස්වල නම් එළියට වෙලා ඉන්න බෑ. දැන් වින්ටර් එක පටන් අරන් තියෙන්නේ. තාම පොඩි අය ඉන්න සෙල්ලම් කර කර. මං ගත්ත ගෙදර තියෙන්නේ 3rd floor එකේ. එහෙනම් අපි යම් පඩි කරන වෙන 3rd floor එකට. Hi guys, අදට මම ඔයාලගෙන් සමුගන්නවා. තවත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.